බලන්න ගස කම්පණය වෙනවා. ඒක බලගතුයි. පොළව පැලෙනවා. ආලෝකය හරි දීප්තිමත්. අපි එදා මුහුදට ගියේ සාමාන්‍ය විනෝද ගමනක් යන්න විතරයි. 4 දෙනෙක් කොලියට ගත්ත පුංචි බෝට්ටුව, කැමරාවක්, තව ස්නැක්ස් ටිකක්. යුනිවර්සිටි ලයිෆ් එක ඉවර වෙන්න කලින් එක පාරක් හරි රියල් ඇඩ්වෙන්චර් එකක් යමු කියන ළමා අදහස විතරයි අපේ හිතවල තිබුණේ. අපි කාටවත් හිතුනේ නැහැ ඒ ගමනෙන් පස්සේ අපි කවුරුත් ආපහු පරණ මිනිස්සු විදිහට එන්නේ නැහැ කියලා. එදා මුහුද අමුතු විදිහට නිශ්ශබ්දයි. සාමාන්‍යයෙන් දවල් වෙද්දී රළ ගහන මුහුද එදා හරියට තෙල්වක් කරපු තැටියක් වගේ සමතලා වෙලා. අහස කොච්චර නිල් පාටද කියනවනම් හරියට ලෝකය එක දවසකට පර්ෆෙක්ට් වෙන්න තීරණය කරා වගේ තිබුණා. අපි වෙරළෙන් ටිකක් ඈතට යද්දි රවි එකපාරටම බෝට්ටුවේ ඉස්සරහට පැනලා ඇඟිල්ල දික් කරා. මචං අර මොකද්ද? ඈතින් මුහුද මැද පාවෙමින් තිබුණේ පරණ ලී පෙට්ටියක්. මුලින් හිතුනේ දීවරයේගේ ගියර් බොක්ස් එකක් කියලා. ඒත් බෝට්ටුවට ඒක ලං වෙද්දී අපේ ඇඟ හීතල වුණා. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ලී මතු පිට පුරාම හිතා ගන්න බැරි අමුතු සංකේත කොටලා තිබුණා. ලුණු වතුරට හවුල් වෙලා සුදු වෙලා තිබුණත් කවුරු හරි ඒක හිතාමතාම මුහුදට දාලා තියෙන බව පෙනුණා. අපි ඒක ගොඩට අරගෙන ලොක් එක කඩලා ඇරියා. ඇතුලේ තිබුණේ එකම එක දෙයක් විතරයි. කළු පාට වියලි කොළවලින් ඔතාපු අමුතු සුරුට්ටුවක්. ඒකෙන් හම්බපු සුවඳ ඒක දුම් සුවඳක් නෙවෙයි. පරණ වැසිවනාන්තරයක සුවඳක්. තෙතපස් කුණුණු කොළ සහ තේරුම් ගන්න බැරි තරම් පරණ දෙයක්. දිනුක hina වෙලා කිව්වා අපි try කරමුද? කාටවත් ඒක ඒ වෙලාවේ බරපතල දෙයක් උනේ නැහැ. ඒ තරම් නිදහස් මනසකින් අපි හිටියේ. රවි ලයිටරේ පත්තු කළා. ඒ අලු පාට දුමාරය අහසට නැගිද්දී අපි හැමෝම එකම එක හුස්මට ඒක ඇදගත්තා. මුලින් කිසි දෙයක් වුණේ නැහැ. ඒත් විනාඩි 2ක් යද්දී මුළු ලෝකයම අපේ ඇස් ඉස්සරහා දිය වෙන්න පටන් ගත්තා. අහසේ නිල් පාට එක පාරටම තද දම් පාටට හැරුණා. මුහුදේ රළ පෙරදි දිශාවකට ගලා යන්න ගත්තා. බෝට්ටුව පැත්තෙන් මුහුද දිහා බලද්දි පෙනුන රිෆ්ලෙක්ෂන් එකේ තිබුණේ අපේ බෝට්ටුව නෙවෙයි. වෙනත් පරණ අමුතු යාත්‍රාවක්. ශශික බයෙන් මට මිමිනුවා. මචං මේක නෝමල් නෑ නේද? එතකොට දිනුක බෝට්ටුවේ පිටිපස්සට හැරිලා කෑ ගැහුවා. වතුරේ කෙනෙක් ඉන්නවා. අපි හැරිලා බැලුවා. මුහුද මැද බෙල්ල දක්වා වතුරේ ගිලිලා අපි දිහා බලාගෙන ඉන්න කල රූපයක්. ඒක හෙලුනේ නෑ. රැලි එකේ වැදිලා දෙකට බෙදුණා. ඒක එකම තැනක ගල් ගැහිලා තිබුණා. ඊළඟ තප්පරේදී මහා ඝන මීදුමක් මුළු මුහුදම වහගත්තා. බෝට්ටුවේ එන්ජිම නතර වුණා. GPS එකේ කළු තිරයක් විතරයි. කම්පාස් එක පිස්සු වැටිලා වගේ කැරකෙන්න ගත්තා. අන්නේ මීදුමස්සෙන් තමයි ඒක පෙනුනේ. දූපතක්. විනාඩියකට කලින් ශිතිජය හිස්ව තිබුණා. දැන් අපේ ඉස්සරහා කළු පාෂාණ වලින් වට වුණු ඝන වනාන්තරයකින් වැසුණු දූපතක් මත වුණා. කිසිම මැප් එකක නැති දූපතක්. බෝට්ටුව ඉබේම ඒ දූපත දෙසට ඇදෙන්න ගත්තා. අපි වෙරළට ලං වෙද්දි දැක්කේ තවත් අමුතු දෙයක්. ඒ වැලි රතු සහ රත්තරන් පාටින් දිලිසෙනවා. හරියට වැලි යටින් ලයිට් එකක් දාලා වගේ. අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි දූපතට ගොඩ බැස්සා. කකුල වැල්ලේ තියපු ගමන් පොළව යටින් මුමුණන හඬක් ඇහෙන්න ගත්තා. හරියට දහස් ගාණක් මිනිස්සු රහසක් කියනවා වගේ. අපි වනාන්තරයට ඇතුල් වුණා. ගස්වල කොළ රිදී පාටයි. ඒ වගේ කඳන් ඇතුලේ නහර වගේ ආලෝක රේඛා දිව්වා.
හරියට ඒ ගස් හුස්ම ගන්නවා වගේ. එතන හිටපු සත්තු, පියාපත් තියෙන මුවන්, ඇස් 3ක් තියෙන සුදු නරියන්. ඒත් භයානකම දේ වුණේ ගස් අපිත් එක්ක කතා කරන්න පටන් ගත්ත එක. එන්න, තනිවම එන්න. ඔයාට විතරක් කියන්න දෙයක් තියෙනවා. ගස් කෑ ගහන්න පටන් ගත්තා. අපි බය වෙලා දුවන්න ගත්තා. ඒ දුවද්දී කවුරු හරි අපිව වෙන් කළා වගේ දැනුණා. මම තනි වුණා. මුළු වනාන්තරයම මට කතා කරනවා. අන්තිමට මම දූපත මැද තිබුණු පුරාණ ගල්තලාවක් ළඟට ආවා. ඒකේ කොටලා තිබුණා, මේ දූපතෙන් යන්න නම් ඔබ වටිනා දෙයක් දිය යුතුයි. ඒ ගල්තලාවට එහයින් තිබුණේ අහස උසට විහිදුණු රිදී කොළ ඇති මහා වෘක්ෂයක්. ප්‍රාර්ථනා ගස. පුදුමයකට වගේ අපි 3 දෙනා වෙන වෙනම පාරවල් වලින් එතනටම ආවා. අපිට තේරුණා මේකෙන් ගැලවෙන්න නම් දූපතත් එක ගනුදෙනුවක් කරන්න වෙනවා කියලා. රවි ගහ ළඟට ගිහින් අත තිබ්බා. අපිට ආපහු ගෙදර යන්න පාර පෙන්වන්න. එක පාරටම පොළව දිදරලා වනාන්තරයේ මැදින් වෙරළට පාරක් විවෘත වුණා. අපි ආපහු හැරිලා බලන්න නැතුව දුවලා ගිහින් බෝට්ටුවට නැග්ගා. මේ පාර එන්ජිම පළවෙනි පාරෙන්ම ස්ටාර්ට් වුණා. අපි මීදුමෙන් එළියට එද්දී මුහුද ආපහු නිල් පාට වෙලා තිබුණා. ලෝකය සාමාන්‍ය විදියට පෙනුණා. ඒ අපි 4 දෙනා අතර ලොකු නිශ්ශබ්දතාවයක් තිබුණා. ඉතින් එදා රෑ මම ගෙදර ගියා. අම්මා දොර ඇරියා. මාව දැක්ක ගම අම්මා ගල් ගැහුණා. ඇස්වල තිබුණේ මහා බියක්. අම්මා මගෙන් ඇහුවා, "සමා වෙන්න. ඔයා කවුද?" මම hina වුණා. හිතුවේ විහිළුවක් කියලා. මං අම්මට කිව්වා, "අම්මා, මේ මම. ඔයාගේ දුව." ඒත් අම්මගේ මූණේ හිනාවක් නැහැ. අම්මා මට ආපහු කිව්වා, "මට ඔයාව අඳුනන්න බෑ. ඇයි මගේ ගෙදරට ආවේ?" එතකොටයි මට තේරුණේ දූපත අපට නිදහස දුන්නේ නිකන් නෙවෙයි. ඒක අපෙන් මිලයක් අය කරලා. අප අතරින් කෙනෙක් තමන්ගේ මතකය නෙවෙයි පූජා කරලා තියෙන්නේ. මුළු ලෝකයකින්ම තමන්ගේ පැවැත්ම. අපි ඒ දූපතෙන් එළියට ආවා තමා. ඒත් ඒ දූපතේ කොටසක් අදටත් අපේ ඇතුළේ ඉතුරු වෙලා තියෙනවා. සමහර රෑවල ඇස් පියාගත්තම මට තවමත් ඒ ගස්වල මුමුණන හඬ ඇහෙනවා. ඒ හඬ කියනවා, "ආපහු එන්න. තවමත් ඔයාගේ කොටසක් මෙහෙ ඉතිරි වෙලා."